ගෙදර ඉඳන්ම ශක්තිමත් වෙමින් හැඩවෙමු සති 6ක වර්කවුට් සීරීස් එකේ ඔන්න දැන් 5 වෙනි සතියේ දෙවෙනි දවස තමයි අද. අපි 4 වෙනි සතියේ ඉඳන් ඉන්ට්‍රොඩියුස් කරානේ මේන් ෆෝකස් මූව් එකක් හැම දවසෙම අපේ ග්ලූට්ස් ඇන්ඩ් ලෝවර් බොඩි එකට පොඩ්ඩක් වැඩ කරවන්න. ගෑනු ළමයි ආසයිනේ. ඉතින් අද දෙවෙනි දවසේ අපේ 5 වෙනි සතියේ මේන් ෆෝකස් මූව් එක හිප් ත්‍රස්ට් එකක්මයි. හැබැයි අපි අද තව ඉන්ටෙන්සිෆයි කරන්න අපි කරන්නේ එක කකුලකට සිංගල් ලෙග් හිප් ත්‍රස්ට් එකක් තමයි අපි අද කරන්න try කරන්නේ. ඕගොල්ලන්ට මට ඕනේ එකක් දෙකක් හරි reps සිංගල් ලෙග් කරන්න පුළුවන්ද කියලා try කරලා බලන්න. මේ අපි සිංගල් ලෙග් moves ඒ කියන්නේ ඇඟේ එක පැත්තක් එක වෙලාවකට වැඩ කරද්දි body weight එකෙන් exercise කරද්දි ඒකත් තව හොඳ useful trick එකක් තමයි අපිට අර බාහිර බර නැති අඩුපාඩුව පිරිමහ ගන්න මුලින් බිගින කෙනෙක්ට ටිකක් ස්ට්‍රෝං වෙන්න උදව් වෙන ටෙක්නික් එකක් තමයි ඇඟේ එක පැත්තක් එක වෙලාවකට වැඩ කරන එක. එහෙනම් වැඩි කතා නැහැ. ඔගොල්ලෝ දැන් දන්නවනේ ඇයි මම මේන් ෆෝකස් මූව් කරන්නේ කියලා. මේක පළවෙනි පාර වීඩියෝ එක බලන කෙනෙක් නම් කරන්න කැමති නම් ප්ලේලිස්ට් එක තියෙනවා. පළවෙනි සතියේ ඉඳන් පිළිවෙලට කරන් ඉදි තමයි ටික ටික ඉගෙනගෙන මේ දේවල් තේරෙන්න ගන්නෙ. එහෙනම් ගිය සතිය අපි කරානේ හිප් ත්‍රස්ට් එකක්. අර මෙහෙම මං කිව්වේ අපි අර මෙහෙම සෝෆා එකක් හරි ඇඳක් හරි මෙහෙම කොන්ද අපි මෙහෙම ඒකට රෙස්ට් කරලා අපි මෙහෙම කකුල් දික් කරලා විලුඹ ගන්නවා කියලා දනිස්ස තියෙන හරියට ඊට පස්සේ අපි මෙන්න මෙහෙම හිප් එක උස්සලා ග්ලූට්ස් උඩදී මිරිකප් එකනේ කරේ හිප් ත්‍රස්ට් එකේ. අද මම කරන්නේ ඒකේ සිංගල් ලෙග් වේරියේෂන් එක. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම එක කකුලක් උඩ තියාගෙන හිප් එක උඩ පල්ලෙහා යවලා මේ යට තියෙන කකුලේ ග්ලූට්ස් හොඳට උඩදී මිරිකනවා. එතකොට එක කකුලකට අපි මිනිත් තප්පර 50ක් විතර වර්ක් කරන්න try කරනවා. මෙහෙම අර මූව් එකමයි. හැබැයි දැන් වෙනස මොකද්ද? එක කකුලයි පොළවේ තියෙන්නේ අනිත් එක මෙහෙම දික් කරලා එක්ක ඕගලන්ට මෙහෙම හරි තියන්න පුළුවන්. මම දික් කරගෙන try කරනවා. එහෙම අමාරු නම් මෙන්න මෙහෙම මේ කකුල උඩ තිබ්බත් කමක් නැහැ. දැන් ඕනේ අපි ඉන්ටෙන්සිෆයි කරන අපේ එක ග්ලූට් එකකට වැඩෙන ෆෝස් එක සිංගල් ලෙග් මූව්මන්ට් එකකට. එන අද ෆස්ට් මේන් ෆෝකස් මූව් එක අද දවසේ සිංගල් ලෙග් හිප් ත්‍රස්ට් එකක් try එකක් දීලා බලමු. හිප් ත්‍රස්ට් ගෑනු ළමයි හරි ආසයි. හිප් ත්‍රස්ට් එක තමයි ගොඩක් වෙලාවට බිගිනර්ස්ලාට අර ග්ලූට්ස් එක කනෙක්ට් කරලා ග්ලූට් ග්‍රෝත් එකට ගොඩක් හොඳ එක්සර්සයිස් එකක් තමයි හිප් ත්‍රස්ට් එක. එහෙනම් අපි ටයිම් එක ඔන් කරලා එක කකුලකට තප්පර 50 ගානේ වගේ කරමු. සෙට්ස් 4ක් රෙස්ට් ටයිම් එක තියෙනවා සෙට්ස් අතර ඒත් තප්පර 50යි.
හොඳට උඩට ගිහින් අර යට තියලා තියෙන කකුලේ ග්ලූට්ස් එක්ක හොඳට කනෙක්ට් වෙන්න උඩදී හොඳට ස්ක්වීස් කරන්න. තරම් හිප් එකෙන් මූව් එක ඩ්‍රයිව් කරන්න. සෙට්ස් 4ක් විතර ගැහුවාම හොඳට මේකේ දැන් අන්තිම හරියට එද්දි හරියට කරනවා නම් කකුලේ පිටිපස්සට උයි මේ ග්ලූට්ස් පැත්තට හොඳට තේරෙන්න ඕනේ උඩට ගිහිල්ලා මිරිකද්දි වැඩි කලබල වෙන්න එපා. හෙමින් සැරේ කොන්සන්ට්‍රේට් කරන්න ඒ මසල් එක ඒ පැත්තේ තියෙන ඒ ටෙන්ෂන් එකට ඒ මසල් එකට දැනෙන එකට කොන්සන්ට්‍රේට් කරන්න. වැඩි කලබල වෙලා මෙහෙම කරන්න එපා. අපි මිනිත්තුවක්ම තපර 50ක්ම වැඩ කරනවානේ. පුළුවන් තරම් කනෙක්ට් වෙන්න බලන්න ඒ වැඩ කරන ඒරියා එකට.
තව අපිට එක සෙට් එකක් තියෙනවා නේද? කමක් නැහැ කරමු. අමාරු නම් අන්තිම සෙට් එකේ සිංගල් එක බැරි නම් two legged ඒ කියන්නේ දෙකම කරත් කමක් නැහැ. ඒ වුණාට try එකක් දෙන්න. පළවෙනි reps 2-3 කරා. ඊට පස්සේ දෙකෙන් කරන්න. පොඩ්ඩක් හරි මම හැම වෙලෙම කියනවා වගේ එක සෙට් එකක හරි ගිය සතියට වැඩිය මොකක් හරි ක්‍රමයකින් අපි ඉම්ප්‍රූව් වෙන එක තමයි බිගිනර් කෙනෙක්ගේ මූලික පරමාර්ථය. එහෙම වෙලා තමයි ටික ටික ශක්තිමත් වෙලා බර උස්සන තත්ත්වයට යන්න පුළුවන්. ටිකක් බයක් තියෙනවා නම්. හතරවෙනි සෙට් එකත් ඉවරයි. එහෙනම් අද දවසේ මේන් ෆෝකස් මූව් එකේ හරියට කරලා තේරුණා නම් පොඩ්ඩක් මේ ග්ලූට්ස් හරිය දැන් හොඳට තේරෙන්න ඕනේ. අපි එහෙනම් යන් ඊළඟ සුපර් සෙට් එකේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. අද දවසේ පළවෙනි සුපර් සෙට් එකේ අපි කරන්නේ ගිය සතියේ කරපු මූව් එකක් අපි මේන් ෆෝකස් එකක් විදියට ඔයගලන්ට මතක නම් අර රොමේනියන් ඩෙඩ්ලිෆ්ට් මෝෂන් එක හිප් හින්ජින් පැටර්න් එක ප්‍රැක්ටිස් කරන්න. හිප් විත් පාර්ට් කකුල තියලා හොඳ හුස්මක් අරන් මෙන්න මෙහෙම කොන්ද නෙමෙයි හිප් එක හැම වෙලේම හිප් එකෙන් නිකන් දොරක් වහනවා වගේ කියලා හිතන්න කියලානේ මම කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම හිප් එක මෙහෙම පස්සට දාලා මේ කොන්ද මම වක්‍ර කරන්නේ. මෙහෙම කෙලින් බලාගෙන එතනට මේ කකුලේ පිටිපස්සට ග්ලූට්ස් වලට ටෙන්ෂන් එක ආවට පස්සේ ඒ හරියට යන්න ඕනාට වැඩිය ගිහිල්ලා කොන්ද නමන්න එපා. එහෙම ගියා නැගිට්ටා අර එදා කිව්වා වගේ ඒ විදිහටම අත් දෙක මෙහෙම දෙපැත්තට දාලා හෙමින් සැරේ ස්කොට් එකකට වැටුණා. තප්පර 2ක් විතර හිටියා. කකුල පුෂ් කරලා මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම වෙනවා සාමාන්‍යයෙන් අර කකුල ටයර්ඩ් වෙලා අමාරු වුණාම මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා පස්ස වෙන හදනවා. එහෙම දෙන්න එපා. පුළුවන් තරම් try කරන්න කකුලේ muscles squeeze කරලා glutes squeeze කරලා ස්කොට් එකෙන් උඩට එන්න. ඒක තමයි මේ සුපර් සෙට් එකේ පළවෙනි එක්සර්සයිස් එක. දෙවෙනි එක්සර්සයිස් එක අපි දැන් සති 4ක් තිස්සේ එක දිගට කරනවා. කාලේ වෙනස් කරලත් නැහැ. නමුත් ඕගොල්ලන්ට මේක දැන් සති 4ක් තිස්සේ එක දිගට කරගෙන ආවිලා නම් ටික ටික තේරෙන්න ඕනේ. ටික ටික ශක්තිමත් වෙලා ඇති කියලා හිතනවා. මෙහෙම හොඳට හිතන්න. වැලමිට සංදිය නමලා උඩට යනවා යටට යනවා. ඇත්තටම මටත් ගිය සතියේ වගේ තේරුණා මම මේ සීරීස් එක පටන් ගත්ත මුල සතියට වැඩිය මගෙත් ට්‍රයිසෙප් ඩිප් එකේ මට පොඩ්ඩක් යටට යන්න පුළුවන් හැකියාව වැඩි වෙලා තියෙනවා කියලා.
එහෙම ටික ටික සමහර පොඩි සිගනල් සම්පෙනවා ටික ටික ශක්තිමත් වෙනවා කියලා. එහෙනම් අපි ටයිම් එක ඔන් කරලා ඒ ලෝ බොඩි මූව් එකයි අප බොඩි මූව් එකයි සුපර්සෙට් එක 3 පාරක් කරමු. රෙස්ට් පීරියඩ් එක පොඩ්ඩක් අඩු කරලා තිනවා තප්පර 40ක්. ගිය පාර අපි තප්පර 50ක් වගේත් කරේ. ඒ විදිහටත් චුට්ටක් මේ සතියේ මේ අතර කාලය රෙස්ට් එක අඩු කරලා පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. එහෙනම් ටයිම් එක ඔන් කරලා ඒ සුපර්සෙට් එකටත් යන්න.
මේක දැන් අපි අන්තිම සතියට ඊළඟ සතිය යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ මූවමන්ට් පැටර්න්ස්ම තමයි අපි බර උස්සද්දි ඩම්බෙල් අරන් කරන්නේ. බොඩි වේට් වලින් මූවමන්ට්ස් පැටර්න්ස් වලට පුරුදු වෙලා ඩම්බෙල් වලින් සීරීස් එකක් මේ වගේ කරන්න ආස නම් කියන්න. ඉන්ජරි එහෙම අඩුවෙන් බොඩි වේට් එකකින් පුරුදු වෙලා මුලින් පටන් ගන්න පුළුවන්. හරි එහෙනම් ඒ සුපර් සෙට් එකත් ඉවරයි. අපි යන් එහෙනම් ඊළඟට සුපර් සෙට් එකේ මොනවද කරන්න කියලා කතා කරලා ඒ සුපර් සෙට් එකත් අද දවසේ කරන්න. ඊළඟ සුපර් සෙට් එකේ අපි කරන්නේ ඊයේ සතියේ කරපු එක්සර්සයිස් එකක්මයි. පළවෙනි එක්සර්සයිස් එක මම කියලා තියෙන්නේ අර බෙඩ් ෂීට් එක සෙටප් එකෙන් මම ෂෝල්ඩර් ප්‍රෙස් එක ඕවර්හෙඩ් ප්‍රෙස් එකක් අපි ඉමිටේට් කරනවා කියලා මෙහෙම ඉඳලා අපි මෙහෙම ඇඟේ බර දීලා ඔන්නම් මෙහෙම හොඳට තව පස්සට යන්න තමයි අමාරු වෙන්නේ. මමත් අද try කරනවා වෙන්දට වැඩිය පස්සට ගිහිල්ලා මෙහෙම ඇඟේ බර මේ ටවල් එකට බෙඩ් ෂීට් එකට දීලා මෙහෙම ඔළුවට උඩින් අත් දෙක උස්සනවා. මෙහෙම ඒ මෝෂන් එක කරන්න. මේකට කැමති නැත්තම් ගිය සතියේ කිව්වා වගේ වතුර බෝතල් වැලි බෝතල් තියනවා නම් මෙහෙම අල්ලගෙන මෙහෙම උඩට ප්‍රෙස් කරනවා යටට ගන්නවා මේ විදිහට උඩට ප්‍රෙස් කරනවා යටට ගන්නවා. මේ සෙටප් එකෙන් කරනවා නම් මම කරනවා වගේ කරන්න පුළුවන්. ට්‍රික් එක තමයි හොඳට ඇඟේ බර මේකට දීලා ඒ ඇඟේ බරෙන් අපි ඒ ටෙන්ෂන් එක ෆීල් කරන්න ඕනේ මේ ෂෝල්ඩර්ස් අත්වලට. අපි ඒක කරනවා ගිය සතියේ කරා වගේම දෙවැනි එක්සර්සයිස් එකත් ඔයගොල්ලෝ දැන් අපි සති 4ක් තිස්සම දිගටම කරපු එක්සර්සයිස් එකක් ලෙග් ග්ලෝවර්ස් අර බිම දිගා වෙලා කකුල් පස්ස යටින් අත් දෙක තියලා දනිස්ස පොඩ්ඩක් නැමුණට කමක් නැහැ කකුල උස්සනවා හෙමීට පල්ලෙහා කරනවා. මේ සතියේත් අපි try කරනවා constant tension කකුල සම්පූර්ණයෙන්ම බිම තියන්න නැතුව පොඩ්ඩක් යටට ගෙනල්ලා තියන්න නැතුව ආයුස්සන්න. ඒකත් 2-3ක් එහෙම කළා 4-5 වෙනි එකේ යටට තියන්න ඕන නම් ඒක කමක් නැහැ. ෆුල් try කරන්න. නමුත් අර හැමදාම කියනවා වගේ ටොයිලට් යන්නේදී තද කර ගන්නවා වගේ හොඳට තද කරගෙන කෝ එක එන්ගේජ් කරගෙන නාභිය හොඳට කොඳුයට පෙළි දිහාට තද කරගෙන බඩ තද කරගෙන හැබැයි හුස්ම හිර කරගෙන ඉන්න නැතුව
ලෙග් ලෝවර්ස්ුයි ඕනම ඔගොල්ලෝ ඇබ් එක්සර්සයිසස් ප්ලෑන්ක් එක උනත් කරද්දි ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉඳලා මුළු කෝ එකම එන්ගේජ් කරගෙන කරන්න. අපි එහෙනම් ඒ එක්සර්සයිසස් දෙක ටයිම් එක ඔන් කරලා කරමු. අදත් රෙස්ට් එක පොඩ්ඩක් අඩු කරලා තියෙනවා සෙට්ස් අතර. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් මොඩිෆිකේෂන් කරන්න නැතුව එකම මූව්මන්ට් පැටර්න් එක කාලේ පොඩ්ඩක් වැඩි කරලා රිපීට් කරලා රෙස්ට් ටයිම් අඩු කරලා ඒ විදියට අමාරු කරන්න ටික ටික හැම සතියෙම රිපීට් කරලා ශක්තිමත් වෙන්න කියලා බලාපොරොත්තුවෙන් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එහෙනම් යන් ටයිම් එක ඔන් කරලා ඒ සුපර් සෙට් එකට අපේ අද දවසේ
ඒකෙත් එහෙනම් සෙට්ස් 3ක් කරා අපි යන් අන්තිම කන්ඩිෂනින් සුපර්සෙට් එක මොකක්ද කියලා බලලා අද දවසත් ඉවර කරලා අපේ 5 වෙනි සතියේ දෙවෙනි දවසත් ඉවර කරන්න. අද අපේ අන්තිම කන්ඩිෂනින් සෙට් එක ගිය සතියේ වගේම ස්කේට් හොප් එකක්. හැබැයි 5 වෙනි සතියේ හින්දා අපි සෙට්ස් 3ක් කරනවා. මෙච්චර කල් අපි සෙට්ස් දෙක තමයි කර හිටියේ කන්ඩිෂනින් මූව් එකේ. අපි අද සෙට්ස් 3ක් කරනවා. තප්පර 30ක් වැඩ කරනවා. තප්පර 30ක බ්‍රේක් එකක්. ඒ වගේ 3 පාරක් කරනවා. මම හැමදාමත් කියනවා වගේ මේකේ මගේ අරමුණ පොඩ්ඩක් අපේ ස්ට්‍රෙන්ත් එක්සර්සයිසස් ටික කරාට පස්සේ heart rate එක වැඩි කරලා අපේ කාඩියෝ හෙල්ත් එකට ෆිට්නස් ඕවර්ऑल ෆිට්නස් එකට උදව්වක් වෙන්න. ස්කේටර් හොප්ස් ගිය සතියේ කරා වගේමයි පොඩ්ඩක් මෙහෙම හිටියා. පැන්නා මෙහෙම කැමති නැත්තම් මොකද්ද මෙහෙම එහෙම ආසත් නැත්තම් මොකක් හරි හයියෙන් ඩාන්ස් එකක් දාන්න තමන්ට පුළුවන් උපරිම heart rate එක වැඩි කරන්න. උඩ පයින්න හරි නැටුමක් නටන්න හරි කැමති දෙයක් ඉවර කරලා සතුට විඳිනවා වගේ පොඩ්ඩ හයියෙන් මූව් එකක් කරන්න. මේකෙත් බලන්න ඕගොල්ලෝ කාලෙත් එක්ක යද්දි ඒ වගේ නැටුවා නම් හරි මේක කරා නම් හරි ගිය සති 2-3ට වැඩිය දැන් පොඩ්ඩක් වැඩිපුර කරන්න පුළුවන්ද? හති ගතිය අඩුද? ඒ වගේ කාඩියෝ සිස්ටම් එකත් ඉම්ප්‍රූව් වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. එහෙම වෙලා නම් මගේ බලාපොරොත්තු ඉතින් ඉෂ්ට වෙලා තිනවා. ටික ශක්තිමත් ඕවර්ऑල් ෆිට්නස් එක වැඩි කරගන්න එක තමයි අපේ අරමුණ. බිගිනර් කෙනෙක් මෙහෙම ගමනක් පටන්ගෙන යද්දි එහෙනම් යන් ස්කේටර් හොප් එක කරලා මේ දවසත් ඉවර කරන්න ටයිම් එක ඔන් කරලා සෙට්ස් 3ක් කරන්න. හරි එහෙනම් සෙට්ස් 3ක් කරා අපි. දෙවෙනි දවසත් ඉවරයි. තුන්වෙනි දවසේ මේ වගේම අපි වර්කවුට් කරලා පස්වෙනි සතියත් ඉවර කරමු. තුන්වෙනි දවසේ වර්කවුට් එකකින් හම්බ වෙනකම් බොහොම ස්තුතියි මාත් එක්ක වර්කවුට් කරා නම් ගිහින් එන්න.